සාදරයෙන් පිළිගන්න මගේ යාළුවෝ හැමදෙනාම ඉතින් වලට කලින් වීඩියෝ එකේ වගේම මේ වීඩියෝ එකත් වලට ගෙනල්ලා තියෙන්නේ 2026 අගෝස්තු 9 වෙනිදා පැවැත්වුණු ශිෂ්‍යත්ව විභාගයේ පේපරේ සියලුම ප්‍රශ්න වලට උත්තර තමයි මම මේ වීඩියෝ එකෙන් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පේපරේ ප්‍රශ්න ටිකක තමයි උත්තර ගේන්නේ. වීඩියෝ එක දිග වෙන ඉඳලා ඊළඟ වීඩියෝ එකෙන් මම අනිත් ප්‍රශ්න වලට උත්තර ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අපි බලමු පේපරේ අහලා තිබ්බ ප්‍රශ්න සහ ඒ ප්‍රශ්න වලට උත්තර මොනවද කියලා. ඉතින් පේපරේ අහලා තිබ්බ තව දෙමළ වාක්‍යය තමයි ඔයාගේ අම්මාගේ නම මොකක්ද කියලා දෙමළෙන් ලියන්නේ කොහොමද කියලා. ඉතින් ඒක තමයි මම ඔයාලට මේ විදියට වීඩියෝ එකෙන් පෙන්නලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඊළඟට අහලා තිබ්බ ප්‍රශ්නේ මොකක්ද කියලා. ඉතින් ශිෂ්‍යත්ව විභාගයේ තව ප්‍රශ්නයක් අහලා තිබ්බා මේ විදියට මලක ඉක්මනටම වේලෙන්නේ මොන කොටසද කියලා. ඉතින් ඒ ප්‍රශ්නට උත්තරේ තමයි මලක ඉක්මනටම වේලෙන කොටස තමයි මලේ පෙති. ඉතින් අපි බලමු ඊළඟට අහලා තිබ්බ ප්‍රශ්නේ මොකක්ද කියලා. ඔයාලත් ඔයාලගේ කවුරුහරි ශිෂ්‍යත්ව විභාගෙ ලියුවා නම් එයාගෙන් අහලා බලන්න ඔයා පේපරේ මේ ප්‍රශ්නෙට මේ උත්තරේද ලිව්වේ කියලා. ඔයාලගේ නංගිලා මල්ලි දැන් අහලා ඒ ගැන දැනගන්න. ඉතින් අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. ඊළඟට තමයි ශිෂ්‍යත්ව විභාගේ තව අහනවා අපිට යුගල පද. ඉතින් ශිෂ්‍යත්ව විභාගේ පේපරේ දීලා තිබ්බේ අහලා කියන එක. ඒකට යුගල පදේ තමයි පහළ. ඒ කියන්නේ යුගල පද තමයි පහළ කියන එක. ඉතින් අපි බලමු ඊළඟට සමාන පද වලින් මොකක්ද අහලා තිබ්බේ කියලා. ශිෂ්‍යත්ව විභාගයේ සමාන පද වලට මේ පාර අහලා තිබ්බේ විචිත්‍ර කියන එකට සමාන පදයක්. විචිත්‍ර කියන එකට සමාන පදයක් තමයි විවිධ කියන සමාන පදය. ඉතින් ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයේ ඉංගි වැකි දෙකකුත් අහනවා. මේ පාර 2026 අහලා තිබ්බ ඉංගි වැකි දෙක තමයි හීන් දාඩිය දැම්මා වගේ කියන එක. හීන් දාඩිය දැම්මා වගේ කියන එකට උත්තරේ තමයි දැඩිසේ බියටපත් වුණා කියන එක. මේක මේ විදිහටම උත්තරේ තියෙන්න ඕනේ නැහැ. මේ සමානව උත්තරයක් ඔයාගේ නංගි මල්ලේ ලියලා තියෙනවා නම් මේකට ශිෂ්‍යත්ව විභාගේ ලකුණු ලබා දෙනවා. එතකොට අහලා තිබ්බ ඉංගි වැකිය තමයි හීන් දාඩිය දැම්මා වගේ කියන එකට දැඩිසේ බියටපත් වුණා කියන පිළිතුර. ඒ වගේම අහලා තිබ්බ අනිත් ඉංගි වැකිය තමයි අබමල් රේණුවක්. ඒකට උත්තරේ තමයි ඊටාම කුඩා ප්‍රමාණයක්. ඉංගි වැකිය තමයි අබමල් රේණුවක්. ඒකට උත්තරේ විදියට ඊටාම කුඩා ප්‍රමාණයක්, ඊටාම සුළු ප්‍රමාණයක් වගේ උත්තරයක් ලියලා තියෙනවා. ඒකට ලියලා තියෙනවා නම් අනිවාර්යෙන් ශිෂ්‍යත්ව විභාගයට ඒකට අදාළ ලකුණ ඔයාගේ නංගි මල්ලි හරි ඔයාගේ දුවට හරි පුතාට හරි ඒ ලකුණු ප්‍රමාණය හම්බ වෙනවා. අපි මේ වීඩියෝ එකෙන් 2026 අගෝස්තු 9 වෙනිදා පැවැත්වුණු ශිෂ්‍යත්ව විභාගයට ආපු ඉංග්‍රීසි වචන වගේම දෙමළ වචන සහ ඉංගි වැකි ඒ වගේම යුගල පද ආදී කොටස් ගණනාවක් සාකච්ඡා කරා. ඒ වගේම මේ වීඩියෝ එක වඩා දික් වෙන ඉඳලා මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකත් ඔයාලට තව සුළු මොහොතකින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒ ප්‍රශ්නවලට ඒ උත්තරات හරියට දැනගන්න ඕන නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට මතක් කරලා ඉන්නවා. ඒ වගේම වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතනවා නම් ඒ ගැන පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වීඩියෝ එකෙන් දැනට ගිහින් එන්න. ඊළඟට අපි ශිෂ්‍යත්ව විභාගයේ අනිත් ප්‍රශ්න ටිකටත් උත්තර මේ විදිහටම ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් මේ වීඩියෝ එකෙන් දැනට ගිහිල්ලා එන්න.